අපේ අයියා කියන්නේ පට්ටම ඉගෙන ගන්න පොරක්. අපි නංගි කියන්නේ පට්ටම ඉගෙන ගන්න පොරක්. උඹ විතරයි කාලා කන්නේ. නංගිට ඕනේ ડોක්ටර් කෙනෙක් වෙන්න, අයියට ඕනේ ලෝයර් කෙනෙක් වෙන්න. මට ඕනේ හරිද? ඒ කියන්නේ දැන් ඒක මට ඒ සමහරවිට ඒක බලපාන්න නැති මම මෙහෙම වෙන්න. කස් මම දන්නවනේ දැන් ගෙදර තත්ත්වේ රකින්න අයියත් ඉන්නවා නංගිත් ඉන්නවා කියලා. ඒතකොට මට ෆුල් සැප දාලා ඉන්න පුළුවන්. මේ එහෙම සැප දාලා නැහැ. ඉතින් මාත් ෂේප් එකේ වැඩ ටික කරගන්නවා. ඒ නිසා උලන්නේ. අම්මගේ අප්පගේ නම්බුවගෙනවත් දශමයක්වත් හිතුන්නේ නැද්ද හූත් කියලා ඉවර කරද්දි? නෑ මේකනේ සීන් එක. අපි ලොකු වුණාට පස්සේ අපිට කන්න දෙන්න අම්මයි තාත්තයි දෙන්නවත් නැහනේ. එතකොට ඒගොල්ලන්ගේ නම්බුව රැක ලැක්කයි කියලා අපිට කන්න හම්බෙනවාද කියන ක්වෙස්චන් එක ඇති වෙනවා. තේරුණා? ඒ නිසා මේ මම කියන්නේ අම්මලා තාත්තලාට කියන්නේ ගෙදර පවුලේ පොඩි එකා මොන හරි විකාර දෙයක් කරලා ගොඩ යන්න හදනවා නම් ඌට ඒක කරන්න දෙන්න. මොකද ඕගොල්ලන් එපා කියලා තව අවුරුදු 20කින් විතර මැරෙලෙයි. ඔය පොඩි එකා නම්බුව තියාගෙන බම්බුව ගහ ගන්න ඕන. හරිද? ඒ නිසා මේ Tamanට කැමති දේ කරන්න කියලා තමයි මම පොඩි ළමයින්ට කියන්නේ. එහෙම අම්මගේ